කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් අදත් මම අරගෙන ආවා රසම රස පැණි රස කෑමක්. කවුද කැමති බොම්බේ ස්වීට් එකේ වගේ පැණි බූන්දි කන්න? අපි මේකට පැණි බූන්දි, ගී බූන්දි කියනවා. වැඩි කතා නැතුව එහෙනම් අපි මේක හදමුකෝ. මුලින්ම මම පිටි මිශ්‍රණය හදාගන්නයි යන්නේ. මම අද මේකට ගත්තේ රේණුක එකේ කඩල පිටි. මම මුලින්ම ගත්ත කඩල පිටි ටික මේ වගේ හලා ගත්තා. මේ මම ගත්ත කඩල පිටි එකේ පොඩි කුඩු ගතියක් තියෙනවා. පොඩි කෑලි ගතියක් තියෙනවා. මම හදන රෙසිපියට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හලාගත්ත පිටි ටිකට මම බේකින් පවුඩර් ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ වතුර ටික ටික එකතු කරලා පදමට හදා ගන්නවා. මේ හදාගන්න පිටි මිශ්‍රණය ගොඩාක් ඝනකම් වෙන්නත් බෑ, ගොඩක් දියාරු වෙන්නත් බෑ. කඩල පිටි කප් දෙකකට වතුර මිලිලීටර් 210ක් තමයි මම ගත්තේ. ඔයාලට මේ වතුර ප්‍රමාණය නම් චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. මම මේ පෙන්නන පදම බලන්නකෝ. මෙන්න මේ පදමට තමයි ඔයාලා මිශ්‍රණය හදාගන්න ඕන. ඔයාලට පුළුවන් මේ විදිහට හදාගන්න පිටි මිශ්‍රණය අරගෙන මේ දකිනවා වගේ හැන්දකට පිටි මිශ්‍රණය දාලා පිටි මිශ්‍රණය බෝල විදිහට වැක්කිරනවද කියලා බලන්න. බූන්දි ටික බැද ගන්න කලින් මේ දේවල් ටික මතක තියාගන්න ඕන. පිටි මිශ්‍රණය එකපාරක් මේ විදිහට දාගත්තට පස්සේ හැන්ද හොදලා තමයි ආයෙත් දෙවෙනි පාරට පිටි මිශ්‍රණය දාගන්න ඕන. එහෙම නොකළොත් හැන්ද ඉතිරි වෙලා තියෙන මිශ්‍රණය ගල් වෙලා බූන්දි මිශ්‍රණය හොඳින් පෙරෙන ගතිය නැති වෙනවා. අනිත් දේවල් මම ඔයාලට ඒවා කරනකොටම කියලා දෙන්නම්. දැන් මම බොම්බේ ස්වීට් එකේ බූන්දි වල තියනවා වගේ බූන්දි වලට පාට ටිකක් හදාගන්නයි යන්නේ. කොළ, තැඹිලි, රතු තමයි මම හදාගන්නේ. මේ පාට තුනෙන් පොඩි ප්‍රමාණයක් තමයි මම හදාගන්නේ. සාමාන්‍ය බූන්දි මිශ්‍රණය තමයි වැඩි ප්‍රමාණයක් මම තියාගන්නේ. සාමාන්‍ය බූන්දි මිශ්‍රණයෙන් හදාගන්න බූන්දි වලට පාට බූන්දි වලින් පොඩි ප්‍රමාණයක් තමයි මිශ්‍ර වෙන්න ඕන. අපි මේ බූන්දි එක කඩල පිටි වලින් හදන නිසා පාට නොදාන බූන්දි එකත් කහ පාටට හුරුවට තමයි හැදෙන්නේ. ඔයාලා මේ වීඩියෝ එකේ දැක්කා වගේ මම පොඩි ප්‍රමාණ වලින් කොළ, රතු, තැඹිලි පාටින් බූන්දි මිශ්‍රණ හදාගත්තා. දැන් අපි බූන්දි ටික බැදගමු. මතක තියාගන්න බූන්දි බදිද්දි ඔයාලට තෙල් හැන්දයි මිශ්‍රණය දාන හැන්දයි හැඳි දෙකක් ඕන. බූන්දි බදිද්දි හොඳට මතක තියාගන්න හොඳින් තෙල් රත් වෙන්න ඕන. ඒ වගේම මේ ඔයාලා දකිනවා වගේ පිටි මිශ්‍රණයෙන් ටිකක් තෙලට දැම්මහම ෂණිකව ඒ ටික උඩට එන්න ඕන. ඒ ගානට තෙල් ටික රත් වුණාම ඔයාලා මේ දකිනවා වගේ බූන්දි ටිකක් දාගන්න. මේ විදිහට දාගද්දි එක උඩ එක ගොඩාක් හිටින විදිහට දාගන්න එපා. මම දාගන්න විදිහට පැතිරිලා යන විදිහට දාගන්න. ඔයාලට පේනවා ඇති බූන්දි ටික වැටිලා තියෙන්නේ බෝල විදිහට. වැඩිපුරම තියෙන්නේ රවුම් හැඩේනේ. ඔයාලා පිටි මිශ්‍රණය ගානට හරි පදමට හදාගත්තා නම් වැඩිපුරම මේ මිශ්‍රණය තෙලට වැටෙන්නේ බෝල හැඩේට. පිටි මිශ්‍රණයේ පදම වැරදි නම් තමයි මේ විදිහට හැදෙන්නේ නැත්තේ. බූන්දි ටික කරවෙන්න නොදී බැද ගන්න. ඔයාලට බූන්දි බදින්න තෙල් තෝරගද්දි කැමති විදිහට තෙල් තෝරගන්න පුළුවන්. ඔයාලට බොම්බේ ස්වීට් එකේ වගේ එළඟි තෙල් රසයටම බූන්දි ටික ඕනේ නම් එළඟි තෙල් වලින්ම බූන්දි ටික බැද ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම කරනවා වගේ ගන්න තෙල් වර්ගයට එළඟි තෙල් ටිකක් කලවම් කරලා බැද ගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය පොල් තෙල් වලින් බැද ගන්න. බූන්දි එකට බොම්බේ ස්වීට් බූන්දි එකේ රසය ගන්න රහස් ක්‍රමයක් මම කියලා දෙන්නම්. දැන් මේ ඔයාලා වීඩියෝ එකේ දකිනවා වගේ ඔක්කොම බූන්දි ටික බැද ගන්න. බූන්දි වල පාටවල් අවපැහැ වෙනකන් කර වෙනකන් බැද ගන්න එපා. ඔයාලා මේ දකිනවා වගේ පාට ලස්සනට තියෙන්න බැද ගන්න. මේ තියෙන්නේ ලස්සනට බැදගෙන තෙල් හොඳින් බේරගත්ත බූන්දි ටික. මේ ඔක්කොම බූන්දි ටික කලවම් කරගත්තාම මෙන්න මේ වගේ. දැන් මම සීනි සිරප් එක හදාගන්න සීනි වතුරයි ලිපේ තියලා සීනි එක හොඳින් දිය කරගන්නවා. බොම්බේ ස්වීට් බූන්දි වල රසය එන්න මම මේකට එළඟි තෙල් ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම බූන්දි වල තියෙන තවත් ලොකුම රහසක් වෙන රෝස් එසන්ස් බින්දු කීපයකුත් මම මේකට එකතු කරගන්නවා. බොම්බේ ස්වීට් රසට බූන්දි කන්න නම් අනිවාර්යෙන්ම ඔය දෙක එකතු කරගන්න. මේ සීනි සිරප් එකට පදමක් නැහැ. සීනි ටික හොඳින් දිය වෙලා සීනි සිරප් එක හොඳින් උතුරනකොට මම ලිප නිවා ගන්නවා.
එකතු කරගත්ත එළඟි තෙල්, රෝස් එසන්ස් වලින් සීනි සිරප් එකට හොඳ රසයක් එකතු වෙනවා. දැන් බූන්දි ටික උණුවෙන්ම තියෙන සීනි සිරප් එකට එකතු කරගන්න ඕන. බූන්දි ටික එකතු කරලා සීනි සිරප් එකේ හොඳට කලවම් කරගන්න ඕන. බූන්දි ටික සීනි සිරප් එකේ කලවම් කරගත්තට පස්සේ පැය කීපයක් එහෙම්මම තියාගන්න. මම නම් සාමාන්‍යයෙන් මේ විදිහට රැයක් තියාගන්නවා. මේ තියාගන්න කාලේ අතරතුර පුළුවන් නම් කීප වතාවක් හොඳින් කලවම් කරන්න. එතකොට සීනි සිරප් එක බූන්දි ඔක්කොටම සමානව පැතිරිලා යනවා. දැන් මේ තියෙන්නේ මම රැයක් තියාගත්ත බූන්දි ටික. සීනි සිරප් ටික හොඳට උරාගෙන තියෙන්නේ දැන්. මේක දැන් හරිම සුවඳයි, හරිම රසයි. බොම්බේ ස්වීට් එකේ තියෙන බූන්දි වල සුවඳමයි රසෙමයි දැන් මේකේ තියෙන්නේ. ඔයාලත් මේක වෙලාවක හදලා බලන්නකෝ. ඔයාලට මම කියලා දුන්න දේවල් ටික අනිවාර්යයෙන්ම කරන්න. ඔයාලත් මේ විදිහට හදලා බැලුවොතින් ඔයාලට තේරෙයි බොම්බේ ස්වීට් එකේ විදිහටම ඔයාලටත් ගෙදරම බූන්දි හදාගන්න පුළුවන් කියලා. එහෙනම් ඉතින් වෙලාවක හදලා බලන්නකෝ. හදලා බැලුවොතින් කොහොමද රස කියලා මටත් කියන්න අමතක කරන්න එපා.